අද මහත්තයා 2026යි 1/21 අර කුඹුර මුල මැද තියෙන කෝ බලන් තමයි ආවේ. ඒක මෙන්න මෙහෙමයි විස්තරේ. මෙන්න මේ මෙතන මේ කට තියෙන්නේ කට වටම හරියටම අඟල් එකහමාරක් විතර බස්සලා තියෙන්නේ. ගලේ පිහිටි ගලේ අඟල් එකහමාරක් විතර බස්සලා තියෙන්නේ. මේ කට අඟල් එකහමාරක් විතර බස්සලා තියෙනවා. ඊට අමතරව මේ මැද රවුම හොඳ ඇබයක්ද කියලා හිතන්න අමාරුයි. වට රවුම මට හිතෙන විදිහට ග්‍රයින්ඩර් එකකින් කපලාද කියලා සැකයකුත් තියෙනවා. මේ ඒක හරියටම තහවුරු කරගන්න විදිහක් නැහැ. වට රවුම සාමාන්‍යයෙන් තියෙනවා අඟල් 6ක වගේ වට රවුමක් තියෙනවා. වට රවුම ඒකත් එක්ක සාමාන්‍යයෙන් තියෙනවා අඟලකට වගේ රවුමක් බැහැලා. ඒ වට රවුමේ රවුමක් තියෙනවා අඟලක් විතර බැහැලා. මේකත් තියෙනවා අඟල් එකහමාරක විතර බැහැලා මේ රවුම. මෙතන මේ රවුම අඟල් එකහමාරක් විතර බැහැලා තියෙනවා පිට රවුම. ඇතුළේ රවුමත් අඟලක් විතර යටට බැහැලා තියෙනවා. මැද එතකොට ගෙඩිය වගේ ගල තියෙනවා. ඇබේ ගැහුවා වගේ. ප්‍රමාණය සාමාන්‍යයෙන් මෙන්න මේ ඇති ගත්තොත් විතර ප්‍රමාණයක් තියෙනවා මේ වට ප්‍රමාණය. අද දෙකක් මෙහෙම සම්පූර්ණම වට හම්බුනෝනේ. ඔව් මෙහෙම සම්පූර්ණම මෙන්න මෙහෙම සම්පූර්ණම යන වට ප්‍රමාණය අඩි 2යි. මේ අතට සාමාන්‍ය අඟල් 9ක් අඟල් 9ක් අඩියක් ළඟට වගේ තියෙන්නේ නේද? ඔව් අඟල් 9ක් අඟල් 10කට විතර කිට්ටුවෙන් තියෙනවා මේ අතට. මේ දිග අතට. දිග අතට අඟල් 10ක් 9කට විතර කිට්ටුවෙන් තියෙනවා. මේ වට ප්‍රමාණය සම්පූර්ණම අඟල් 9ක් විතර ඇති. මේකේ මැද තියෙන එකේ වට ප්‍රමාණය සාමාන්‍ය වට ගත්තොත් අඩියකට කිට්ටු වෙන්න තියෙනවා. මෙහෙම මේ අතට මෙහෙම දිග අතට ගත්තොත් අඟල් 6ක වගේ ප්‍රමාණයක් තියෙනවා. අර 2026යි 1/21 අද 21 තමයි දිනේ. 26 1/21 එතකොට මේක තමයි මේකේ වටපිටාව. මේ පැත්තෙන් සම්පූර්ණම තියෙන්නේ දිග මේ ගලේ දිග ගල තියෙන්නේ. සම්පූර්ණම දිගටම ගල තියෙන්නේ. මේ පැත්තෙන් තමයි මේ ඇල එන්නේ ගසාගෙන. මේ තියෙන්නේ ඇල. මේක තමයි ඇල. මේක තමයි ඇල. මේ ඇලේ යුරින් දෙපැත්තටම තියෙන කුඹුරු යායව. දෙපැත්තටම තියෙන කුඹුරු යායව. මේකෙන් දෙපැත්තටම තියෙන කුඹුරු යායවල්. මේ ඇලෙන් දෙපැත්තටම තියෙන කුඹුරු යායව. මේකෙන් දෙපැත්තටම තියෙන කුඹුරු යායවල්. ඇලෙන් ඒකට දෙපැත්තටම කුඹුරු යායවල් තමයි තියෙන්නේ. වටේටම මෙතන පොඩි කැලෑ ප්‍රදේශයක් පොඩ්ඩක් පේන්නේ නැහැ පිටට. වටේටම කැලෑ ප්‍රදේශයක්. මෙතන මේ බෑවුම වගේ ඇල හැරිලා ගියපු තැන තමයි තියෙන්නේ. මේකේ විස්තරය තියෙන්නේ මේක තමයි.
විශේෂයෙන් වෙන විස්තරයක් නැහැ. එච්චර තමයි ඉතින් විස්තරේ තියෙන්නේ.